පින්වතුනි ඒක ආමතුරු නමක් කලන්ත හැදිලා වැටිලා. එක මිනිස්සෙක් ඒ ආමතුරන්ට අඹ ගෙඩියක් මිරිකලා වතුර ටික පෙව්වා. යාන්තම් පනාවා. ආමතුරුනේ කොහෙද යන්නේ? අහවල් වන සෙනසුනට. වඩිමු. යන්න අමාරුයි පාසක මහත්තයා මං ටිකක් ඉඳලා එන්නම්. බොහන්සේ මගේ කරට එන්නකෝ කියලා කොක්කනේ දාලා කරට ගත්තා. කරෙන් ගෙනියනවා. එතකොට අර ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ මිනිස්සයා මගේ අම්මගේ પરම්පරාවක් නෙවෙයි. තාත්තගේ પરම්පරාවක් නෙවෙයි. සද්ධාවෙන් මේක කරන්නේ. මේ මිනිස්සයාට මං සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන කියලා. කර උඩදින් විදර්ශනා වඩලා රහත් වුණා. ඒ රහත් වුණ තෙරුන් වහන්සේ සුපටිපන්නයිද නැද්ද? උජුපටිපන්නයිද නැද්ද? ඥායපටිපන්නයිද නැද්ද? කොච්චර සිවුරට සාධාරණයක් කළාද? උපස්ථානයට සාධාරණයක් කළාද? ඒ වගේ රහතන් වහන්සේලා වැඩ හිටියේ. අර පුදුමයි.